තාත්තේ නංගි මල්ලි අයියා අක්කේ නැන්දේ මාමේ හැමෝටම සුබ දවසක් වේවා. මගේ නම කේ.ජී. සනත් ගුණවර්ධන අම්පාර දිස්ත්‍රික්කයේ පදිතලා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ආගම්වල වසමේ තමයි මම ඉන්නේ කුඹුරුවට කියන ගමේ. මම ඉතින් උපතින් ආබාධිතයි. අම්මා තාත්තා සහෝදර කවුරුත් නැහැ. ඉතින් ඒ හින්දා මට ඉතින් ගහක් යට හිටිය අවුරුදු එකමාරක්. තාත්තා නම් පුංචි කාලෙම දැකලවත් නැහැ. දාලා ගිහිල්ලා අම්මා නැති වෙද්දි මට අවුරුදු 8යි බටයක් පත්වලා කන් බඳින දුවක්වත්. ඉතින් එදා ඉඳන් ගොඩක් ඉතින් මම ගොඩක් දුකසේ තමයි ගොඩක් දුකසේ තමයි ජීවත් වෙන්නේ. ගහක් යටත් හිටිය අවුරුදු එකමාරක්. ඉතින් ඒ ඉන්න අතරතුර තමයි මේ ගමේ කට්ටිය එකතුලා ඉස්සලා කටුමැටි ගයක් හදලා දුන්නා මේ පව් කියලා. ඉතින් මම තෙමි ඉන්නවා. ඒකත් කඩා වැටුණා පස්සේ තමයි ගමේ කට්ටිය එකතුලා මෙන්න මේ ගේ අත්තිවාරෙම ඉඳන් සමහර වැලි ඇදලා දුන්නා, සමහර ගඩොල් සිමෙන්ති ඔක්කොම මේ පරිත්‍යාග කළා. හැමෝගෙම උපකාරයෙන් තමයි බඩු මූට්ටු ටික මේ ලබා දුන්නේ. ඊට පස්සේ මේ බාස්ලා රුපියලක්වත් ගත්තේ නැතුව මේ දේ මට මේ හදලා දුන්නේ අත්තිවාරෙම ඉඳන්. පහු කාලෙක TikTok එකේ කට්ටිය මේ උඩින් තෙමෙන හින්දා උළු අයින් කළා, සීට් එක දාලා දීලා, වයරින් කළා, මෙන්න මේ ෆෝන් එක අරන් දීලා වතුර මෝටරයක් අරන් දුන්නා. එහා පැත්තේ අයියලා ගලින් වතුර ටික මට ලබා දුන්නේ. වතුර මෝටරයක් අරන් දීලා කුස්සියේ නිදා ගන්න කාමරේ කපරාව කරලා දුන්නා. ඉතින් මම මෙච්චර කාලෙකට කිසිම රුපියලකින්වත් මේ දේ කළ දෙන්න කියලා කාගෙන්වත් මම උදව්වක් මෙච්චර කාලෙක ඉල්ලලා නැහැ. එයාලා කැමැත්තේ තමයි මේ මට උදව් උපකාර කරේ. නමුත් මං හිතන විදිහට මේ මගේ ජීවිතේ දැන් මගේ අවුරුදු 30ක් වෙනවා. මගේ ජීවිතේ පළවෙනි වීඩියෝ එක තමයි මේ මම ඔයාලා ඉදිරියට මේ ගේන්නේ. මේ අන්ත අසරණ වෙලා ඉන්න අවස්ථාවක් මේක. අනේ දෙයි හඳුරන්නේ මට වතුර ප්‍රශ්නේ තමයි තදින් බලපාලා තියෙන්නේ. මට මෙහාට වතුර ලයින් එක ඇවිල්ලා නැහැ. මට ඉතින් එහා පැත්තේ අයියලාගේ ගෙදරින් තමයි දැන් අවුරුදු කීපයක් වතුර දෙන්න. මං හිතන්නේ අවුරුදු 6-7ක් වගේ. එයාලගේ ගෙදරට ගහන වතුර පාර මටත් බෝල් වෑල් එකක් දාලා හරවලා දීලා තියෙනවා. මෙන්න මෙතනින් මේහාට පස්සේ නුවර පහු කාලයක නුවර අම්මා කෙනෙක් මෙන්න මේ වතුර ටැංකිය කුළුණු 4ක් දාලා මේ වතුර ටැංකියක් දාලා මෙතන සවර් ටික හයි කරලා දුන්නා. අර ගොල්ලොන්ගේ ගෙදරින් තමයි වතුර දෙන්නේ ඉස්සරහ ගෙදර අයියලාගේ. මුත් වෙහි කාඩ් විතරයි එළින්දේ වතුර තියෙන්නේ. මේ අඩියේ ගල ඒක හාරන්න මුකුත් කරන්න බෑ. වර්ෂා කාලට නම් වතුර වලින් අඩුවක් නැහැ. ඉතින් මෙන්න මේ නියං කාලේ හැම පායන කාලයකටම මට ගොඩාක් අපහසුතාවය. ඉතින් මට යන්නත් බෑ. අතපය 4 වාරුත් නැහැ. රාබාලි බයිසිකලයක් තියෙනවා. ඒකෙන් තමයි ඔය වතුර හොයාගෙන යන්නේ තැන් වල. දැන් ඒකත් කැඩිලා තියෙන්නේ සෑහෙන දුරට. දැන් ඔය බොහොම අමාරුයි යන්නේ. මොකද ඒක ලංකාවේ කෑලි නෑ. වෙන කෙනෙකුට හම්බෙච්ච එකක් මට පරිත්‍යාග කරලා තියෙන්නේ බයිසිකලේ. ඉතින් අනේ අම්මේ තාත්තේ අයියක් නන්දේ මාළේ පුළුවන් නම් මම මේක මිල්ලිම ඔයාලා ಜಾතිත් පින් සිද්ධ වෙනවා. මේ හරියලි නම් කපන්න තැනක් නැහැ. මට තියෙන්නේ මේ පොඩි පෙචස් 20ක විතර පොඩි කෑල්ලක්. අනේ පුළුවන් නම් මේ ගමේ හැමෝම ගොඩක් දෙනෙක් දැන් නලලින් මේ ගහගෙන තමයි ජල පරිහරණය කරන්නේ. ඉතින් මට අර දැනුත් මේ නාගෙන ආවේ එහා පැත්තේ අජිත් අයියලාගේ ගෙදරේ. ඉතින් ඔයාලා කවුරු හරි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ಜಾති පින් සිද්ධ වේවා. මේ මහා වූ පින්කමට සහභාගී වෙලා මේ මට නල්ලින්ද හදාගන්න උපකාරයක් කරන්න ගිය අවුරුද්දේ නංගිලා දෙන්නෙක් යාළගේ පේජ් එකේ දැම්මා මම ඔය මේ වතුර ටිකක් අත්‍යවශ්‍යයි කියලා ඒ වීඩියෝ එක. කට්ටිය ඉතින් ඊට පස්සේ මූලික පියවර තිබුවා ජායල මිස් කෙනෙකුයි මහත්තයෙකුයි රුපියල් 50000ක ආධාරයක් කරලා තියෙනවා මේ වෙනකොට. නමුත් ලස්ස 4-5ක් වගේ යයි. මම දන්නේ යන්නේ කොච්චරද කියලා. මොකද වියලි කලාපයක් නිසා ටිකක් ජමුරට නලලින්ද ගහන්න සිද්ධ වෙනවා. අඩි කීයෙන් වතුර අහුවෙයිද දන්නේ නැහනේ. ඒ නිසා බලන්න ඔයාලා කවුරු හරි පුළුවන් කෙනෙක් ඉන්නවා නම් නලින් මේ ඇවිල්ලා බලන්න. මෙතෙන්ට ඇවිල්ලා බලලා මගේ ගෙදරට ඇවිල්ලා බලලා මගේ ඇඩ්‍රස් එක තමයි කේ.ජී. සනත් ගුණවර්ධන
අංක 83 B2 කුඹුරුවල පදිය තලාව. එතකොට මගේ දුරකථන අංකය තමයි 077යි 69යි 65යි 375. එතකොට පුළුවන් නම් ඇවිල්ලා බලලා හරි කමන්නේ. ඔයාලා පෞද්ගලිකව කවුරු හරි පුළුවන් නම් මේ නළලින්දක් හදලා දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ලොකු මහාගු අවස්ථාවක් මේ ජල බිඳක් මිනිස්සුන්ට දෙනවා කියන්නේ මේ මං වගේ අසරණ කෙනෙකුට ජල බිඳක් ලබා දෙනවා කියන්නේ. එහෙ නැත්නම් පුළුවන් නම් ඒකට අවශ්‍ය කරන ඔබතුමාලගේ ආදාඩි මහන්සියෙන් වැය කරන රුපියලකින් හෝ මට දායකත්වයක් දරන්න පුළුවන් නම් මගේ ගිණුම් අංකය කියන්නම් KG සනත් ගුණවර්ධන ලංකා බැංකුව 72යි 03යි 631 මගේ ගිණුම් අංකය 72යි 03යි 631 ලංකා බැංකුව පදිතලාව ශාඛාව KGS ගුණවර්ධන කියලා තමයි පෙන්නන්නේ. පුළුවන් නම් රුපියල් 100කින් හරි ආධාරයක් උපකාරයක් කරගන්න පුළුවන් මේ ජලය ලබා ගැනීම සඳහා මේ නලයක් හදා ගැනීම සඳහා ඔබතුමන්ලට ජාතිත් පින් සිද්ධ වෙන නිවන් දකින භවය පාසා මේ පින් හේතු වාසනාම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සියලු දෙනාට පුළුවන් නම් මේ උපකාරය මට කළ දෙන්න. හැමෝටම පින් සිද්ධ වෙනවා. ඔයාලා මං එච්චර තමයි ඉල්ලන්නේ මේ මල්ලි කෙනෙක් කියලා මේ වීඩියෝ එක කරගන්නේ. ජාතිත් අම්මේ තාත්තේ අයියා කෙනෙක් දෙමල්ලේ ඔයාලට පින් සිද්ධ වෙනවා. උපකාරය කළා දෙන්න. ඇවිල්ලා බලන්න මං ඉන්න තත්ත්වය බලන්න මේ ගමෙන් පරිසරයෙන් හැමෝගෙම නිලධාරීන්ගෙන් අහලා බලන්න මගේ අත්ත තත්ත්වය. පුළුවන් නම් ඔයාලට පින් සිද්ධ වේවා. ඒ උපකාරය කළා දෙන්න. මම කියන්නේ මේ සල්ලි මුදල්ම දාන්න කියලා කියන්නේ ඇවිල්ලා බලන්න ඉස්සෙල්ලා. පින් සිද්ධ වේවා. මේ වල හැමෝටම පින් සිද්ධ වේවා. දැන් මේ උකට රුපියල් 50000ක් මුදලක් ආධාරය මූලික මුදලක් දීලා තියෙනවා. ඉතුරු අඩුව කරගන්න ඔබතුමාලට පෞද්ගලිකව කෙනෙකුට කළ දෙන්න පුළුවන්. ඒක අදකු පිනක් නැත්තම් කට්ටිය පිරිසක් එකතු වෙලා හරි පින් කැමති පිරිසක් එකතු වෙලා හරි මේ උපකාරය කළ දෙන්න. ජාති පින් සිද්ධ වේවා. බෙහෙත් බිබී ඇඳේ නිදාගෙන ඉන්න ඉතින් යන්න අමාරුයි. ගමේ කට්ටිය තමයි කෑම ටික දෙන්නේ. මම ඉතින් ඒ කෑම ටික ගේන්න යන්නේ උදේ අවසේ ආබාධ බයිසිකල් එකක් දැන් අභාවයට මේ කියන්නේ සෑහෙන කැඩිලා තියෙන්නේ. දැන් බොහොම අමාරුයි යන්නේ. පින් සිද්ධ වේවා. එච්චරයි මම ඉල්ලන්නේ. ජල බිඳක් ඉල්ලන්නේ ඔයාලා හැමෝගෙම. එහෙනම් හැමෝටම තිරුවන් සරණයි. සුබ දවසක්. සම්මා සම්බුදු සරණයි. අයියා කෙනන් දෙමල්ලි හැමෝටම